අයිබෝවන් ඔබට ප්‍රශ්න YouTube නාලිකාව සමග ඉන්න ඔබට සුබ අලුත් අවුරුද්දක්. අපි පහුගිය වසරේදී වුණු දේවල්, විය හැකි දේවල්, එතකොට කළ හැකි දේවල් බොහෝ දේ කතා කළා. ඔබට මතකයිනේ. ඉතින් අලුත් අවුරුද්දක් උදා වෙලා දැන් පැය කිහිපයක් ගත වෙන මොහොතේදී ප්‍රශ්න YouTube නාලිකාවෙන් තවදුරටත් අපි සූදානම් ඔබේ ප්‍රශ්නවලට විසඳුම් අරගෙන එන්න සිනහවත් එක්ක, ආදරෙත් එක්ක. අපි අද මාතෘකාව කරගන්නෙම ප්‍රශ්න YouTube නාලිකාවෙන් එවැනි කතා බහකට වෙලාව වෙන් කරන්න. ඉතින් අපිට පුළුවන් ද ආදරේ කියන මාතෘකාවෙන් බැහැර වෙලා ජීවත් වෙන්න. නිකන් හිතන්න, පුංචි දරුවෙකුට පුළුවන් ද ආදරේ නැතුව ඉන්න. එතකොට අසල්වාසියෙකුට, යහළු මිත්‍රයෙකුට, එහෙමත් නැත්නම් දරුවෙකුට, එහෙමත් නැත්නම් පෙම්වතියෙකුට, පෙම්වතෙකුට, ස්වාමියෙකුට, බිරිඳකට, ඕනම කෙනෙකුට නේ ආදරේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? නිකන් ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න. අපි ඕනම කාලයකදී ජීවිතේ ආදරේ හොයනවා. අපි ආදරේ බලාපොරොත්තුත් වෙනවා. අපි ආදරෙන් පිරෙන්න හරි කැමති. ඒ නිසා ආදරේ කියන මාතෘකාව හැම කාලෙටම හැමෝටම වටින කියන හරි රස දැනෙන සමීප මාතෘකාවක් නිසා අපි හිතුවා අද ප්‍රශ්න YouTube නාලිකාවෙන් වෙන ප්‍රශ්න වලට යන්න කලින් ආදරේ ගැන ටිකක් කතා කරන්න. අපි ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ඒ වගේම ජ්‍යෙෂ්ඨ වෘත්ති මාර්ගෝපදේශක නීතිඥ අජිත් ජයවර්ධන මහත්මයාට. අයිබෝවන්. අයිබෝවන්. සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්දක් වේවා. හරි, මම මෙතනින් පටන් ගන්නම්. ආදරේ කියන වචනේ කොහොමද අපි තේරුම් ගන්න ඕනි? ඒ කියන්නේ ආදරේ කියන එකට එක එක්කෙනා දෙන නිර්වචන හරි වෙනස්. මම සාහිත්‍යයේදී ආදරේ කියන එක කියවලා තියෙන එක විදිහකට. එතකොට අපි යාළු මිත්‍රයොත් එක්ක ආදරේ කියන එක ගැන කතා කරන්නේ එක විදිහකට. තව වෙලාවකට මම දැකලා තියෙනවා සමාජ මාධ්‍යවල සෑහෙන ආදරේ කියන එකට නිර්වචන දෙනවා. ආදරේට නිර්වචන දෙන්න පුළුවන්ද? පළවෙනිම ප්‍රශ්නෙට දෙන්න තියෙන සරලම උත්තරේ තමයි ඔබ සාහිත්‍යය පටන් ගන්නවා නම් ආදරේ හරියට සාහිත්‍ය වගේ කියලා. මම එහෙම කියන්නේ හේතුව තමයි දැන් අපි සාහිත්‍ය කියන්නේ රස සහිත බවනේ. ඔබ මේක හඳුන්වා දෙනකොටම කිව්වා මේක හරි රස දැනෙන, පෙනෙන එහෙම දෙයක් කියලා. සාහිත්‍ය කියන්නේ සහිත බව. කුමක් සහිත බවද? රස සහිත බව. හැබැයි රස සහිත බව සාහිත්‍ය නම් ඔබ උදේගත් ආහාරයත් සාහිත්‍ය වෙන්න එපේ. හැබැයි වෙනත් මානයක් එකේ තියෙනවා. ඒකට අපි කියනවා භාවික හැඟීම් දනවන සුළු රස සහිත බව කියලා. සරලවම කිව්වොත් භාවික හැඟීම් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, හදවතට දැනෙන සුළු රස සහිත බව. ආදරයයි සාහිත්‍යය එක වගේ කිව්වේ ඒකයි. මොකද ආදරයක් දැනෙන්නේ හදවතට. ඇඟට දැනෙන එක නෙවෙයි. ඇඟට දැනෙන එකකුත් තියෙනවා ආදරේ. ඒකට අපි කියනවා රාගය කියලා. ආදරයයි රාගයයි කියන්නේ දෙකක්. මට මතකයි පෙම්වතිය කියන පොතට හැඳින්වීමක් ලියනකොටම කතුවරයා කියනවා ආදරය එකකි, රාගය තව එකකි. මේ දෙක අතර ඇත්තේ විශාල පරතරයකි කියලා. එතකොට එකක් තමයි ඔබේ ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ ගත්තොත් එහෙම සාහිත්‍ය පැත්තෙන් කිව්වොත් එහෙම ඔව් සාහිත්‍යකරුවන් මෙන්න මේ විදිහයි කියලා ආදරයට එක එක නම් කියනවා. ආදරය කියනවා, ප්‍රේමය කියනවා, ස්නේහය කියනවා, සෙනෙහස කියනවා. තවත් ආදරයේ වර්ග ගොඩාක් ඒවා අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ සිද්ධාන්තමය නැත්තම් හඳුන්වා දෙන වාචාර්ථය ගත්තොත් ඒකෙන් ආදරය තේරුම් ගන්න බෑ. එතකොට ඔබ අහපු දෙවන ප්‍රශ්නය තමයි එතකොට අපි ආදරය කොහොමද තේරුම් ගන්න කියන එක. හරිම සරලයි. ආදරය තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. එතකොට මම කියන්නේ හරියට ගැහණු වගේ. ඔස්කා වයිල්ඩ් කියනවා ගැහණු ඉන්නේ ආදරය කරන්න මිසක් තේරුම් ගන්න නෙවෙයි කියලා. ඉතින් එහෙමනම් ආදරය කියලා කියන්නේ අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන එකක් නෙවෙයි, විඳිය යුතු, දැනිය යුතු හෘදය සංවේදී නැත්නම් හදවතට දැනෙන දෙයක්. ඒ නිසා ගත්තහම අපිට කියන්න පුළුවන් කමක් නැහැ ආදරය යනු මේයයි කියලා. හැබැයි ආදරයේ එක් ශාඛාවන් අරගෙන ඔබ විවිධ නම් ටිකක් කිව්වා. ඒ කියන්නේ මිත්‍රයින් අතර පවතින බඳුතාවන්ට යාළු මිත්‍රකම් වලට තියෙන ආදරය එකක්, දරුවෝ සමග තියෙන, දුව සමග, පුතා සමග තියෙන ආදරය තව එකක්, මාපියන් සමග තියෙන ආදරය තව එකක්. ඔය විදිහට ඕනෑම ආදරයකට කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඈත අහසේ පාවෙන කුරුළු පිහාටුවකට අපිට දැනන ආදරයක් තියෙනවා. එහෙමත් නැත්නම් මේ දැනන සීත සුළඟට ආදරයක් තියෙනවා. ඒ ඇහෙන මියුරු ස්වරයට අපිට ආදරයක් තියෙනවා. මෙන්න මේ නිසා ආදරය කියන්නේ මොකක්ද කියලා ඔබ මගෙන් අහුවොත් මනෝවිද්‍යාත්මකව මට කියන්න තියෙන්නේ හරිම සරල උත්තරයක්. ඒ තමයි ආදරය දැනෙන එකක් නම් මේ දැනෙන්නේ පංචේන්ද්‍රයන් හරහා. ඒ කියන්නේ සමහර ලාවට ආදරය අපිට ඇහැට පේනවා. ලස්සන දෙයක් දැක්කහම, චිත්තාකර්ෂණීය දෙයක් දැක්කහම
ඒක අපිට ඇහැට දැනෙනවා. තව දෙයක් තියෙනවා අපිට, ඒ තමයි ආදරය අපිට ඇහෙනවා. දොළ ගලාගෙන යන රහස, හිමින් මුමුණන හඬ අපිට ඇහෙනවා. අතුයිති දොඩන හඬ අපිට ඇහෙනවා. ඒ කියන්නේ කනට ඇහෙන එකක් තියෙනවා. කනට දැනෙන, සිතට පෙනෙන සිලිසිලියක නැවතිලා එහෙම තියෙන්න පුළුවන් එකක් තියෙනවා. තුන්වෙනි එක තමයි අපිට ස්පර්ශය වෙන්න පුළුවන් ආදරය. දරුවෙක්ව ආදරයෙන් ස්පර්ශ කරනකොට, පෙම්වතෙක් පෙම්වතියක්ව පෙම්වතියක් පෙම්වතෙක්ව ස්පර්ශ කරාම දැනෙන එක. ඒකත් ආදරයේ එක්තරා කොටසක්. ඒ කියන්නේ තුන්වෙනි එක තමයි ඒක. සමහර ඒවා අපිට රස දිවට දැනෙනවා. දැන් අපි දන්නවා කාට හරි කතා කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ආදරයත් එහෙම නැත්නම් සිප ගැනීමත් අතර තියෙන සම්බන්ධය ඒක ස්පර්ශක එකක්. නමුත් සමහරවට ආවික රසයකුත් දැනෙනවා. එතකොට සිතට දැනෙන රසය ඒ වගේ දේවල් එක්ක තියෙන එකක් තමයි තවදුරටත් ආදරය. ඊළඟට කියන්න පුළුවන් දේ තමයි දැන් ඔබ හිතෙන්න පුළුවන් මම මේ මොනවද කියාගෙන යන්නේ කියලා. මම මේ කියාගෙන යන්නේ පංචේන්ද්‍රය. ඒ කියන්නේ නැහැටත් දැනනවා සුවඳ, ආදරණීය සුවඳක් තියෙනවා. සුළඟ විත් සෙමෙන් වනමල් සොලවමින් නටයි. පිච්චමල් සුවඳ හරියට ආදරේ වගේ. ඒතකොට මේ ආදරය දැනෙන සුවඳ තියෙනවා. ආදරේ අපි හැම සුවඳකටම මෙහෙම කියන්නේ නැහැ. ඒ නිසා අපි මිනිස්සුන්ට ආදරය දැනනවා කියලා කිව්වේ පංචේන්ද්‍රය හරහා දැනුණාම අපි තුල ඇති වෙනවා කිසියම් ප්‍රතිචාර දක්වන හැඟීමක්. ප්‍රතිචාර දක්වන හැඟීම කියලා කියන්නේ ප්‍රශ්නයක් දැනනවාම අපි ඒක අපි ප්‍රතිචාරයක් දක්වනවා. සමහර ලාවට අපි බය වෙනවා. සමහර ලාවට අපිට දුක හිතෙනවා. තවත් සමහර ලාවට අපිට සමහර දේවල් අපිරිය හිතෙනවා. ඒ වගේම තමයි තවත් සමහර දේවල් වලට අපිට ආදරේ හිතෙනවා. එතකොට මෙන්න මේ දුකට, බයට, එහෙම නැත්නම් අපිරියාවට, විශ්මයට මේවට අපි එක වචනයක් පාවිච්චි කරනවා. ඒ තමයි චිත්ත වේග කියලා. මම කියන්නේ මොකක්ද දන්නවද? ආදරයත් ඒ ගොඩේම තියෙන එක චිත්ත වේගයක්. එහෙමනම් ආදරය කියන්නේ චිත්ත වේගයක්. නිකන් තේරෙන භාෂාවෙන් කියනවා නම් ආදරය කියන්නේ ඉමෝෂන් එකක්. මනෝ විද්‍යාත්මකව ගත්තාම. ඒතකොට ආදරය ඇති වෙන්නේ මේ විදිහට. දැන් නරක දෙයක්ත් කියන්න කැමතියි මම ආදරය ගැන. චිත්ත වේග කියලා කියන්නේ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. ඒ කියන්නේ ඔබට තරහ යනවා. සමහරට තරහ යනවා. තරහ ගිහිල්ලා ටිකකින් හැමතිස්සෙම මේක තියෙන්නේ නිවෙනවා. සමහරවිට දුක හිතෙනවා, ඇඬෙනවා. හැබැයි හැමතිස්සෙම අඬන්නේ නැහැ. ඒ වගේම තමයි සතුටු වෙනවා. ඒකත් හැමතිස්සෙම තියෙන්නේ වෙනස් වෙනවා. ඒ නිසා චිත්ත වේග කියන එක වෙනස් වෙනවා. එහෙනම් කොහොමද ආදරේ වෙනස් නොවී තියෙන්නේ? ඒ වගේ වෙනස් වෙන එකක් තියෙනවා. හැබැයි අපි කතා කරන්න යන විශේෂයෙන්ම ගත්තොත් එහෙම මානව සබඳතාවල තියෙන ආදරය අපි කියන ආදරය සදාකාලිකයි, සදාතනිකයි, කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම ගොඩාක් ಜಾති තියෙනවානේ. දැන් එතකොට එහෙම ආදරය වෙනස් නොවෙන්නේ කොහොමද? මට ඒකටත් තියෙන උත්තරයක්. ඒ කියන්නේ දැන් අපි චිත්ත වේගයක් හැටියට ආදරය ඇති වුණාට අපිට දැනෙන, තේරෙන හැමදේම චිත්ත වේගම නෙවෙයි. චිත්ත වේග කියලා කියන්නේ ඉබේ ඇති වෙන ස්වයංක්‍රීය ප්‍රතික්‍රියාවක්. තව ටිකක් තියෙනවා ආදරය සම්බන්ධයෙන්. ඒ තමයි මේක අපි තැනක ගිහින් තැම්පත් කරගන්නවා. ඒ කියන්නේ මොලේ දැන් අපිට සිද්ධියක් සිද්ධ වුණාම මේක මතකයක් හැටියට තියෙන්නේ. ඉතින් ආදරේ හරියට මතක තියෙනවා. ආදරේ මතක වලට ගොඩක් අය හරිම ලෝභයි. ඒක නෙවෙයි විරහ ගීත වලට එහෙම හරිම ඇල්මක් දක්වන්නේ. මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්න දුක හොඳටම ඇති කියලානේ කියන්නේ. කිව්වට මදි වගේ නේද? ඒ කියන්නේ අර ආදරය පිළිබඳව තියෙන හැඟීම චිත්ත වේගයක්. නුඹ පෙන්නලා ආලේ හැටි මට දුන්න දුක තමයි චිත්ත වේගය. හැබැයි එයින් එහාට කියන සදානුස්මරණීය මතකයක් තියෙනවා. ඒ මතකය තමයි අර ආදරය අවදි කරන්නේ. ඒක අපේ බුද්ධියට නැත්නම් අපි කිව්වොත් එහෙම මොලේටම යන එකක්. මෙන්න මෙහෙම ගියාට පස්සේ අපි ඒක සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හදා ගන්නවා. සරලම ප්‍රතිපත්තියක් තමයි ඇය මගේ බිරිඳ, ඇය මගේ ස්වාමියා, මේ මගේ දරුවා. ඔය වගේ අපි දේවල් හදා ගන්නවානේ. ඒවා හදාගත්තට පස්සේ ඒ ප්‍රතිපත්තිය සදාකාලිකව තියෙනවා. ඒකට බැඳීමකුත් ඇති වෙනවා. සමහර ලාවට ආදරේ ඒ විදිහට ඇති වෙනවා. දැන් මේ ආදරය අතර ලෝකයේ සදාකාලිකව කතා කරන ආදරය තමයි ගේහසික ප්‍රේමය. ඒ කියන්නේ අපි ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර ඇති වෙන ආලය. ඒ ආදරය, ඒ ප්‍රේමය, ඒ ස්නේහය, ඒ සෙනෙහස තියෙනවානේ. ඒක දෙදෙනෙක් එකට වාසය කිරීම දක්වා, එකට බැඳී සිටීම දක්වා, සැරේටියන් යන්නේ තුරා ඉන්න එක දක්වා අරගෙන යනවා. ඒ අරගෙන යන්නේ අර සමාජ නැත්නම් සෝෂල් අර බුද්ධියෙන් ඇති කරගත්ත බැඳීමත් එක්ක. දැන් ඔබට කවුරු හරි ආදරය කිව්වොත් මම නම් කියන්නේ මං නරක ප්‍රශ්නයක් අහන්න. මෙන්න මේ වගේ එකක් ඇහුවොත් අපිට ඔක තීරණය කරගන්න පුළුවන්. දැන් ඔබට
එකවර අවංකව ආදරය කළ හැක්කේ එක්කෙනෙකුට විතරද නැත්තං ඔබට එකවර අවංකව කීප දෙනෙකුට ආදරය කරන්න පුළුවන්ද තරහවෙන්න එපා මෙහෙම කිව්වට ඔබට එකවර ඕනෑම ගණනකට ආදරය කළ හැකි මනෝවිද්‍යාත්මකව නම් හැබැයි ඔබට එකවර අවංකව ආදරය කළ හැක්කේ එක්කෙනෙකුට විතරයි සමාජ විද්‍යාත්මකව නම් දැන් ප්‍රශ්නේ මොකද්ද කවුරු හරි ආදරය කිව්වොත් අහන්න තමට ආදරේ මනෝවිද්‍යාත්මකවද සමාජ විද්‍යාත්මකවද කියලා ඒ කියන්නේ සඳමාලි සමාජ විද්‍යාත්මකව කියලා කියන්නේ අර ප්‍රතිපත්තියට ගිහිල්ලා අර සම්බන්ධතාවයට නමක් දීලා දිගු කාලීනව පවත්වාගෙන යන්න අපේ සංස්කෘතිය වගේ අපේ ඇති කරගන්න එකඟතාවක්. එහෙම එකකුත් පවතිනවා. ඒක තමයි ගේහසික ප්‍රේමයේ පදනම. හැබැයි එහෙම හොඳට පවතින්න පුළුවන් වෙන්නේ ඒ දෙදෙනා අතර තිබුණු අර ආලෝලනය, ආකර්ෂණය, බැඳීම පවත්වාගෙන යාමට තරම් සාධාරණ හේතු ගොඩක් කල් තියෙනවා නම් ඒ කියන්නේ ස්පර්ශය තියෙන්න ඕන, ඒ සුවඳ තියෙන්න ඕන, ඒ පෙනුම තියෙන්න ඕන, ඒ හඬ තියෙන්න ඕන. ඒ ඔක්කොම එකතු වුණාම අන්න දිගු කාලීනව ඒ බැඳීමේ තියෙන ආකර්ෂණීය බව වැඩි වෙනවා. ඉතින් මනෝවිද්‍යාත්මක හරි සමාජ විද්‍යාත්මක හරි මගෙන් අහුවොත් ඔබ ආදරයට නමක් දෙන්න කියලා මට කියන්න තියෙන්නේ ආදරේ මේකයි කියලා මට ස්පර්ශ කළා පෙන්වන්න බෑ ඒක අස්පර්ශයි. ආදරේ මේකයි කියලා මට රවුම් කරන්න හැඩතල වලට ගන්න බෑ. හැබැයි මට එකක් කියන්න පුළුවන්. මට ඒක දැනෙනවා නම් ඒ ආදරයයි. එතකොට ආදරය සදාකාලික නැද්ද? ආදරය සදාකාලිකයි. චිත්‍ර කතාවල, නව කතාවල, චිත්‍රපටවල, ඉතිහාසයේ මම එක දර්ශනයක් කියන්නම් ඔබට. අපි ප්‍රේම කතා ගැන කතා කරන්නේ යනකොට රෝමියෝ ජුලියට් ගැන කියනවනේ. රෝමියෝ ජුලියට් ආදරය ගැන කියනවා. මම විශ්වාස කරන්නේ මේ දෙන්නම ටීනේජර්ස්ලා. අවුරුදු 18 අඩු අය. මම හිතන්නේ මේ දෙන්න උපරිම කීවතාවක් එකට හම්බ වෙලාද? 3 වතාවයි. දැකලා තියන්නේ අඩු ගන්න එක. වර. හොඳයි මේ ප්‍රේමය කොයිතරම් කල් පවතින්නේ නැද්ද? සතියයි. එක්කෙනෙක් මිය යනවා. ඒත් ප්‍රේමය වෙනුවෙන් දිවි පිදීම ගැන අපි අදත් කතා කරනවා. ඇයි ඒ? ෂේක්ස්පියර් නිසා. ඒ නිසා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම මේක ආදරයක්ද? එහෙම නැත්නම් අපේ ඉතිහාසයේම අරන් බලන්නකො මොනතරම් අපිට එහෙම ප්‍රේම කතා සිංහලේ තියෙනවද? සැන්දෑ වලාවක තොල් සංගලින් මතුල සෝබා දහම ඔබ රෝහිණි මම අතුල පරිසරයට තියෙන ආදරය මානව සම්මතත් එක්ක ගැට ගහලා එහෙමයි කියස් කිව්වේ. සැන්දෑ වලාවක තොල් සංගලින් මතුල ඒ කියන්නේ ඒ සැන්දෑ වලාවක තොල් වලින් කියන ඒ පතසා නවරගිර නැටියෙන් වැටෙනකොට තියෙන ආලෝකයත් එක්ක කියන මන්දස්මිතයත් එක්ක තියෙන ප්‍රේමය සෝබා දහමට තියෙන ආදරයට අපි කිව්වේ ඒ කාලේ ඉංග්‍රීසියෙන් නම් රොමැන්ටික් කියලා. රොමැන්ටික කියලා වාදයක් ආවා. ඒක අපි අද පාවිච්චි කරන්නේ අරුමැසිය කියලා. ප්‍රේමයේ අරුමැසියක්. අන්නේ අරුමැසිය සදාකාලිකයි. ඔබත් මාත් අතර පවතින කිසියම් මානව සම්බන්ධතාව සදාකාලික නෙවෙයි. එහෙම සදාකාලික වෙන්නේ කොහොමද? අපවත් සදාකාලික නොවි. හැබැයි මේ තර්කයේ ඇතිවීම සඳහා බලපාපු එක විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මට උපුටා දක්වන්න දෙන්න ජිනා සර්මිනාරා. ජිනා සර්මිනාරා කියන්නේ අතිශය ප්‍රකට පර්යේෂණවරියක් මහාචාර්යතුමියක්. එතුමිය ඉතාමත්ම වැදගත් පොතක් ලිව්වා පුනර්ජන්මය සහ ජීවලෝකය කියලා. මේ පොතේදී අය කියනවා ස්නේහය වනාහි ශතවර්ෂ ගණනක සහනශීලී ප්‍රයත්නයකින් උගත යුත්තකි කියලා. ශතවර්ෂ ගණනක් ඉගෙන ගත්තාම තමයි ප්‍රේමය දැනෙන්නේ කියලා. එහෙමනම් සදාකාලිකයි කියලා හිතෙන්න පුළුවන් නේ. අන්න ඒකට හේතුවක් තියෙනවා. ඔබට සින්දු කියන්න පුළුවන් නම්. ඒක පරම්පරාවෙන් අරගෙන ආපු දෙයක්. පුංචිම දරුවන්ට සින්දු කියන්න පුළුවන්. ඒක සහජ, නිසග, නිසර්ග, ප්‍රතිභා, නිසර්ග සිද්ධි ප්‍රතිභානේ උපතින් ගෙනෙන ලද ඔන්න ඔය වගේ මොකක් හරි වචන වලින් කියන එකක්. හැබැයි අපි උපදිනකොටම අරගෙන එනවා. ප්‍රේමයත් එහෙමයි. හැම දරුවම එක වගේ නෙමෙයි ආදරය කරන්නේ. අම්මට දරුවෝ දෙන්නේ ආදරය කරන්නේ දෙආකාරයකට. එහෙම එයා ඉගෙන ගත්තේ කොහෙන්ද? ජිනා සර්මිනාරා කියනවා අර පුනර්ජන්මය එහෙම නැත්නම් යලි ඉපදීම සහතික කිරීම සඳහා එහෙම අරගෙන ආපු දේවල් කියලා. ඒක අපි හැමෝටම සින්දු කියන්න බැරි. ඒ වගේ අපි මානව වර්ගයා සංසාරයේ පුරා ආගමික විදිහට කියනවා නම් අරගෙන එන කිසියම් දේවල් ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇතැම් දේවල් දැන් උදාහරණයක් විදිහට ගත්තාම ඔබේ හැඩරුව තීරණය කරන්නේ. මම දැකලා තියෙනවා සමහරවිට ඔය රූපලාවන්‍ය මේ ප්‍රශ්න එකේම විවිධ ඒවා කරනවා. නමුත් ඔබ මොන ක්‍රීම් ගෑවත් ඔබේ උපන් පැහැය වෙනස් කරන්න බෑ. ඒ ඥාන සහ වර්ණ දේහ වලින් එන එකක්. ඒක තීරණය කළේ වෙන කවුරුවත් නෙවෙයි ඔබේ මව සහ පියාගේ ඥාන.
දැන් ඔබේ හැම වෙනස් කරන්න ඔබට ආපස්සට ගිහලා ඔබේ තාත්තා අම්මා වෙනස් කරන්න බෑනේ. ඒවා තමයි අපි නිසර්ගයෙන් සහජයෙන් අරගෙන එන ඒවා. ඉතින් අපි ඒ වගේ අරගෙන එනවා ඇහැට නොපෙනෙන දේවලුත්. අපි විශ්වාස කරනවා බොහෝ විට ප්‍රේමයත් ඒ වගේ කියලා. ඒ නිසා එකිනෙකා අතර නම් කරපු ප්‍රේමය නැතුණාට කොතනක හෝ කොදෙව්වක හෝ කෙදිනක හෝ අපගේ ප්‍රේමය මේ ලෝකේ පුරා තියෙන්නට ඇති. අද ඔබ එහි හිමිකරුවෙක් වෙනවා ඇති. අනේ ඒ වගේ දාර්ශනික පැහැදිලි කිරුණුත් ආදරයට තියෙනවා. ඒ මත පදනම් වෙලා තමයි කියන්නේ ආදරය සදාකාලිකයි කියලා. එතකොට සර් මේ ආදරයට පැහැයක් තියනවද? ආදරයට පැහැයක් තියෙනවා අලෙවිකරුවන් සතුව. රතු පාට ආදරේ පාට කියලා කියන්නේ? රතු පාට ආදරේ පාට කියලා කියන්නේ අර මම කියපු චිත්ත වේගවලදී දැන් ගත්තොත් එහෙම ස්ටොප්, ඩේන්ජර්, අන්තරාවයි, ආදරේ රෝස්මල්, වැලන්ටයින් ඩේ, හනිමූන් ඒවා ඔක්කොම රතු පාටයි. ඒකට හේතුව තමයි අපේ උත්තේජනයන් ඇති කිරීමට ඇතැම් වර්ණ හේතු වෙනවා. රාගය කියන උත්තේජනය, ආදරය කියන උත්තේජනය ඇති කිරීම සඳහා බලපාන වර්ණය රතු. අන්න ඒ නිසා රතු පාට ළඟදී අපිට ආදරය වැඩිපුර දැනෙනවා, නැත්නම් ඒක උත්තේජනය වෙනවා. ඒ කියන්නේ ඔබ ඉන්නේ පන්සලේ නම්, ඔබ ඇඳලා ඉන්නේ කහ පාට නම් ඔබට ශාන්ත නැත්නම් සතුටුදායක හැඟීමක් තියෙන්නේ. මම හිතන්නේ ඔබ නිකමට හිතා බලන චෛත්‍යයේ කවදා හරි දවසක දම්පාට ගාලා තිබුණොත් ඔබට චෛත්‍යය ගැන තියෙන හැඟීම වෙනස් වෙනවනේ. අන්න ඒ නිසා අපිට තියෙන චිත්ත වේගය වෙනස් වෙනවා. එක් එක් දේවල් අනුව ආදරේ පැහැ රතු පාට වෙන්නේ ඒකයි. ආදරේ ඇති වෙන්න දැන් සාමාන්‍ය සම්මතයනේ සාමාන්‍ය විදිහනේ පිරිමි කෙනාට වැඩිය කාන්තාව වයසින් බාල වෙන්න ඕනේ. එහෙම නැත්නම් කාන්තාවට වඩා පිරිමි කෙනා වයසින් බාල වෙන එක ගැළපෙන්නේ නැහැ කියන මතයක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සර ඉඳන් ආපු එක විවාහය හෝ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. ඒ නිසා දැන් හැබැයි වර්තමානයේ අපි ගොඩක් වෙලාවට දකිනවා පුංචි ගෑනු ළමයි කැමති වැඩිහිටි පිරිමි අයට. එතකොට පුංචි පිරිමි ළමයි කැමති වැඩිහිටි කාන්තාවන්ට. ආදරේ උපදින්න වයස බලපානවද? ආදරේ උපදින වයස බලපාන්නේ නැහැ. මම ඒකයි කිව්වේ පළවෙනි එක මනෝවිද්‍යාත්මකව නම් බලපාන්නේ නැහැ. නමුත් සමාජ විද්‍යාත්මකව බලපානවා. ඒ කියන්නේ අපි සමාජයේ හදාගත්ත එකඟතාවන් තමයි විවාහය කියන එක. ඒ විවාහයට අපි කියන්නේ ලියාපදිංචි විවාහය කියලා. ඉතින් ඉස්සර එහෙම එකක් තිබුණේ නැහැ පැරණි සමාජයේ. එහෙම ඇති වුණාට පස්සේ අපි වැඩි හිටියා වෙන්න ඕන පිරිමියා ඊට වඩා බාල වෙන්න ඕන ගැහැණිය කියන කතාවක් හැදුවානේ. ඉතින් ඒකේ පැවැත්ම තියෙන්නේ ජීව විද්‍යාත්මක පැවැත්ම. මොකද අර බලාග කියා ගන්න පුළුවන්කම තියෙන එක විස. එහෙම නැතු මේ හැඟීම ඇතිවීම සඳහා වයස් සීමාවක් බලපාන්නේ නැහැ. නමුත් අපි බාල වයස්කාර මේ වගේ දේවල් ඒව අනුමත කරලා නැත්තේ අපි ව්‍යභිචාරය කියලා ඥාතීන් අතර ඒව සම්බන්ධතා තහනම් කරලා තියෙන්නේ. ඒවයි තියෙන සෞඛ්‍යමය හේතු සහ සමාජයේ යහ පැවැත්ම උදෙසා. ඒක මම හිතන්නේ අවශ්‍යයි. ආදරයත් එක්ක කියන්න ඕන සංස්කෘතියෙන් තොර ආදරයක් පවතින විදිහක් නැහැ. එය රාගයත් එක්ක පවතින චිත්ත වේගයක් විතරයි. ඒ කියන්නේ ආදරයට වයස ප්‍රශ්නයක්. ආදරයට නෙමෙයි සමාජ විද්‍යාත්මක ආදරයට වයස ප්‍රශ්නයක්. නමුත් හැසිරීමට චිත්ත වේගය ඇතිවීම සඳහා වයස ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් කාරණාව මේ දවස්වල ටිකක් වැඩිපුර කතා කරන මාතෘකාවක් තමයි පිරිමි අය අතරේ සහ ගැහැණු අය අතරේ ආදරය කියන කාරණාව වැඩිපුර කතා කරනවා. එතකොට ආදරය කියන අර ඒ කියන මේ හැඟීම ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒකටත් ඔය වගේ කාරණා බලපානවා. ආදරේ කරන්න හෝ ආදරේ පවත්වාගෙන යන්න හෝ දැන් මේ කාලේ වැඩිපුර කතා කරනවා. මේකට ඔබ දෙන උත්තරේ? ඔව් මනෝ සමාජීය අධ්‍යක්ීම් සඳහා එහෙම ඇති වෙන්න පුළුවන්. කෙනෙකුට එහෙම පෙළඹවීමක් ඇති කරාම උදාහරණයක් විදිහට අපි කියනවා ඔබට ඉන්නේ පුංචි පුතෙක් නම් එයාව මොන්ටිසෝරි ගියාට පස්සේ අන්දන්නේ ගැහැණු ළමයෙකුට නම් එයාගේ ලිංගික ආකර්ෂණයේ යම්කිසි වෙනස්කම් පසුකාලීනව ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්නකෝ ඔබ මඩල් දුව කියවන කාලේ උපාලි සහ ජින්නා සමලිංගික කියන විදිහට හිතුවනම් අද සමාජයේ මොන වගේ වෙනස් වෙයිද? ඒ නිසා මම හිතන්නේ ඒ ඉතාමත් මහිතකරයි සමාජයකට මේ සංස්කෘතික සීමාවන් විඳලා එළියට යාම හරහා සිද්ධ වෙන්න පුළුවන් දේවල් තමයි ඉතාමත්ම වැරදි අපගමනයකට සමාජයේ යොමු වීම. මම කියන්නේ අහම්බෙන් ඇතිවෙන එවැනි ආදරයක් පිළිබඳව අපිට සැකයක් තියෙනවා කියලා නෙමෙයි. එය පැවතුනාවේ. නමුත් එය ප්‍රවර්ධනය කිරීම සමාජයක විනාශයට හේතු වෙන බවට නොඅනුමානයි. ආදරේ අපි හැමෝම ආදර කතාවක් පටන් ගන්නෙ ස්ථිරසාර වෙයි කියලා. ඒ කියන්නේ හැමදාටම මේක පවතිනවා නම් සදාකාලික වෙනවා නම් ඔයා හැමදාටම මගේ ළඟ ඉන්න ඕනි. ඔයා හැමදාටම මියෙන තුරු මගේ ළඟ ඉන්න ඕනි. අපි ආදර කතා පටන් ගන්න එහෙමයි. පටන් ගන්නදී ඒ තරම් ඕනි. හැම වෙලාවෙම දකින්න ඕනි, කන්න බොන්න ඕනි, එකට ඇවිදින්න ඕනි, අත්පත් ලැබගෙන යන්න ඕනි, මගේ හැම දෙම තීරණය වෙන්න ඕනි. එයත් එක්ක ඒකෙන් තමයි පටන් ගන්නෙ. හැබැයි කාලයක් යනකොට ඒක සාමාන්‍ය තත්ත්වයට වෙලා විවාහයක් දක්වා ගියාට පස්සේ ඒක ටිකක් ආදරේ අර කියන්නේ විවාහයට ගියාට පස්සේ ආදරේ ඈත් වෙලා යනවා කියලා කියනවා. ඒක ඕනෑම මිනිස්සෙකුට වෙන්න පුළුවන්ද?
නෑ එහෙම වෙන්නේ නෑ ඕනෑම මනුස්සයෙකුට. මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ කියවලා තියෙනවා නම් කොලරා කාලේ ආලේ. කොලරා කාලේ ආලේ පිළිබඳව අවුරුදු 69ක ප්‍රේමයක් සම්බන්ධයෙන් නැත්නම් ඒ දිගු කාලය සම්බන්ධයෙන් ටයිම්ස් සංගරාව කියන්නේ මෙහෙමයි. ආලය අන්ධ නොවනවා පමණක් නොවේ. සියලු වැරදිද දකි. එහෙත් කිසිවක් ගණන් නොගනී. ඔබ ආදරේ නම් අනන්ත පරිමාණ වැරදි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒත් අපිට කිසිවක් පේන්නේ නැහැ. මෙයාගේ මෙන්න මේ අඩුව තියෙනවා, මේක තියෙනවා, මේක වැරදි, අරක වැරදි අහන්න පුළුවන්. එහෙනම් ඇයිවා මට ආදරය කරන්න කියලා. ආදරය කරන එකට එහෙම එකක් ඇත්තේ නැහැ. ඇත්තටම ආදරය කරන්න ගියාම මම ඔබට ආදරය කරන්නේ ඔබ මට ආදරය කරන නිසාම නෙවෙයි. ඔබ මට ආදරය කළත් නොකරත් මම ඔබට ආදරෙයි. ඒක තමයි ආදරයේ ස්වභාවය. ඒ නිසා කෙනෙකුට එහෙම ඇති වෙන පවතින ආදරයක් තිබුණොත් එය දිගු කාලීනව තියෙන්න පුළුවන්. නමුත් අර චිත්ත වේග වරින් වර වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ ඔබට වෙලාවකට තරහ ගිහිල්ලා වෙලාවකට දුක හිතෙනවා වගේ අර සම්බන්ධතාවයේ ඇතැම් දේවල් තියෙන්න පුළුවන්. ඒකින්ද තමයි අපේ ගැමියෝ කියන්නේ ඕවා ඉතින් ගෙදර ඒවනම් බත් හැලී දෙනකම් විතරයි කියන්නේ. ඒ වුණාට මෙහෙමත් කියනවනේ ආදරේදී සමහර වෙලාවට දැන් ඔය අලුත් පරම්පරාවේ අපි දකිනවා ආදර කතන්දරවල මං එයාට එහෙම කරා නම් ඇයි එයාට එහෙම කරන්න බැරි? ඒ කියන්නේ පෙරලා අපි දෙන ආදරයට වඩා එකක් ආදරේ හෝ කැපකිරීම හෝ වෙන අපිව රැක බලා ගන්න එක ආරක්ෂා කරන එක අපි වෙනුවෙන් කරන දේවල් අපි කරනවට වඩා ටිකක් අනිත් පැත්තෙන් බලාපොරොත්තු වෙනවා. පොඩා ප්‍රශ්න ඇති වෙන්න මේක හේතුවක් වෙනවා. වචන නාස්ති කරන්නේ නැතුව කිව්වොත් ඔකට උත්තරේ දෙන්නේ සරච්චන්ද්‍රයන් චම්පුකාවේදී. ඔහු කියනවා ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ. ඍසි වූ කෙනෙකුට පූජා කෙරුමට ලෝභ නොලාය විදුව මනාවේ පෙරලා ලබන්ට නොපතා කිසිවක්. ලද පස්මල් තියෙන්නේ ඒවා පෙරමගට වීසි කරනවා යන්න. හැබැයි ඒවා අපහු ගන්න බලාපොරොත්තුවක් නැහැ. ප්‍රේමයත් ඒ වගේ තමයි. එහෙනම් යමක් බලාපොරොත්තු වෙන්න නම් ඔබ ප්‍රේමය කරන්නේ එය ප්‍රේමය නොවේ. ආදරය ගැන ඔබට දෙන්න තියෙන අහගෙන ඉන්න බලාගෙන ඉන්න අයට ඔබේ කියවීම අනුව ආදරය කියලා කියන්නේ මෙහෙම එකක්ද කොහොම එකක්ද කියලා මම අහන්නේ නෑ ඔබේ නිර්වචනයක්. හැබැයි ආදරය කරන්න යනකොට ආදර කතන්දරයක් පවත්වාගෙන යද්දී ඔබ ප්‍රේම කරද්දී අපිට නිකන් දරා ගැනීම එහෙම නැත්නම් ඒ ආදරේ අපි කැමති නම් හැමදාටම පවත්වාගෙන යන්න අපිට කරන්න පුළුවන් මොනවද? මම ආදරය කරනවා. ආදරය කරන එක ඔබට මේ හොඳ හිතක් තියෙන්න ඕන එකට. සුනිල් ආරත්නයන් කියනවා වගේ පතන් බිම් මැද සුනිල ජලේ ගලා යයි පුණ්‍යවන්ත වූ ආදරේ සාදුනාදේ ස්වරාතරේ රැඳී ඇත සාදු දරන්ගේ ප්‍රේම සුගන්ධය කියන්නේ ඒ වගේ ඔබට හොඳ හිතක් තියෙනවා නම් ඔබේ දරුවා දිහා බලන විදිය, ඔබ බිරිඳ දිහා බලන විදිය, ඔබ මිත්‍රයා දිහා බලන විදිය, ඔබ ස්වාමියා දිහා බලන විදිය ඒක ආදරයක් බවට පත්වන්නේ පෙන්වන්න පුළුවන් වෙන්නේ ඒක ඔබ ළඟ තිබුණොත් විතරයි. ඒක බලහත්කාරයෙන් ඇති කරගන්න බෑ. ඉබේ උපදින්න ඕනේ. ඒ හින්දා තමයි ආදරේ ඉංග්‍රීසියෙන් කියන්නේ love is fallen කියලා. හිතලා ඔයාට ආදරය කරන්න බෑ. ඒක හරියට උල්කාපාත කඩම් වැටෙනවා වගේ, දේදුණු පායනවා වගේ පරිසරය ආපුවම ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම කියන්නේ කවුරුත් ආදරේ කොහෙවත් හොයන්න එපා. ඔබට ආදරේ ලැබෙවි. ඒ බලාපොරොත්තුෙන් hina වෙලා ඉන්න, සතුටින් ඉන්න, යහපත් හැඟීම් ඇති කරගන්න. අපේ ජීවිතේ යහපත් හැඟීම් තියෙනවා නම් ප්‍රීතිය තියෙනවා. ප්‍රීතිය සහ යහපත් හැඟීම් තියෙන තැන්වල ආදරේ උපදිනවා. අර කියනවනේ ආදරයත් වෛරයත් අතරේ කෙස් ගහක පොඩි ප්‍රමාණයක් තියෙනවා කියලා. එතකොට මගේම කියලා පටන් ගන්න ආදර කතා සමහර වෙලාවට එයා අනිත් කෙනාට Tamanට කරන්න පුළුවන් ලොකුම වෛරී සහගත දේ කරන්න පවා හිත වෙනස් වෙනවා. එහෙම වෙන්න පුළුවන් ආදරය කරපු හිතක. වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මම කියවනේ ආදරේ සාහිත්‍ය වගේ කියලා. සාහසිකත්වය නැති කරන්න පුළුවන් සාහිත්‍යයට. සාහිත්‍යයේ තියෙනවා විවිධ රසයන්. ඔය ප්‍රේමය ආදරය තියෙනවා වගේම විභත්‍ය රසය තියෙනවා. බය හිතෙනවා. තරහ යනවා. ඒ කියන්නේ චිත්ත වේගය ඇති වෙනවනේ. එතකොට සාහිත්‍ය කියන්නේ හදවතට දැනෙන දේවල්නේ. ඒ දැනෙන දේවල් අතර ආදරය නිසා අතිශයින්ම සුඛනාම්‍ය හැඟීමක් ඇති වෙනවා වගේම අතිශයින්ම දේශසහගත තරහ යන වෛරක්කාරී හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ ආදරයේ තියෙන උච්චාවචනයන්. ඒ නිසා ඇතැම් විටක අර ආදරය ඇතිවුණු වේගයෙන්ම තරහ ඇති වෙන්න පුළුවන්. ඒක තමයි විද්‍යාත්මක ඇත්ත. හැබැයි සමහර ලාවට සමාජ විද්‍යාත්මකව අපි අර ඇති කරගත්ත එහෙම වුණත් මම ආදරය කළ කෙනා මගේ කෙනා කියන අධ්‍යාපනයේ තියෙන කෙනාට එයාට ඒ ආදරය කරපු කෙනාගෙන් පලි ගන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියට මලකට මිනිස්සු ආදරය කරනවා වගේ. ආදරය ගැන කතා බහ මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර කරන්න පුළුවන් කියලා තැනක් අපිට සීමාවක් විදිහට වෙන් කරන්න බෑ. එතකොට ආදරය ගැන කතා කරන එකේ එහෙම මේ
සීමාවක් පෙන්වන්නත් බෑ. කතා කරලා ඉවර කරන්නත් බෑ. ඒ නිසා තමයි ආදරය ගැන හැමදාම කවි ලියවෙන්නේ, ගීත ලියවෙන්නේ, පොත්පත් ලියවෙන්නේ. එතකොට හැමදේම ආදරෙත් එක්කම බැඳී තියෙන්නේ. අපිට ආදරේ නැතිව ඉන්න බැරි වෙලා තියෙන්නේ. අපි ආදරයත් එක්කම ජීවිතේ බොහෝ තැන්වල හැමදේම ලියන්නේ. ඒ නිසා අපි ආදරය ගැන කතාව මේ පුංචි වෙලාවෙන් අදට අවසන් කරනවා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වගේම ජ්‍යෙෂ්ඨ වර්තේ මාර්ගෝපදේශක අජිත් ජයවර්ධන මහත්මයාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මේ ආරාධනයට. ආදරය ගැන කියලා දෙන්න පැමිණියට අපි අලුත් අවුරුද්දක ඉන්නේ. සියලු වැඩ කටයුතු ඔබේ සාර්ථක වෙන්න කියලා අපි ඔබට ප්‍රශ්න YouTube නාලිකාවෙන් ප්‍රාර්ථනා කරනවා. අපි අද ආවේ කෙකු කැෆේ එකට. ඉතින් ඔබට පුළුවන් යාළුවොත් එක්ක එන්න ඔබේ නිදහසේ මේ තැනට ඇවිල්ලා හිටන් ඔබට පාඩම් වැඩ කටයුතු කරන්න. එහෙම නැත්නම් යාළුවෝ හම්බ වෙන්න. බර්ත්ඩේ පාටිස් වලට, ෆන්ක්ෂන්ස් වලට මෙතන බොහොම නිස්කලංක තැනක්. ඔබට ආවොතින් දැනේවි මිරිහානේ කෙකු කැෆේ. එන්න ඔබ රසවත් තැනක්, ඊටාම සුන්දර තැනක්. අපි ඒක නම් ඔබට බොහොම ආදරෙන් මතක් කරනවා.